සුබ සන්ධ්‍යයක් කැලණි විශ්වවිද්‍යාලයේ සියලුම සිසුන්ගෙන් අවසරයි. අද දිනේ කැලණි විශ්වවිද්‍යාලයේ ඉස්ලාම් භක්තිකයන්ගේ සංගමය විසින් ප්‍රථම වතාවට තමයි මේ ලේදන් දීමේ වැඩසටහනට අපි සම්බන්ධ කරගත්තේ. එතකොට අද දිනේ ඔවුන් ඉතාමත් සාර්ථක ලේදන් දීමේ වැඩසටහනක් සිදු කරා. උදිරදායකයෝ 200කට වගේ ආසන්න ප්‍රමාණයක් කැඳවාගෙන ලැබුවා. එතකොට ඇත්තටම අද දිනේ අපිට එතරම් ප්‍රමාණයක් කරගන්න නොහැකියාව නිසා අපි 150කට පමණ සීමා කරලා දැනටත් තවමත් ලේ ගැනීමේ කටයුතු සිදු කරමින් යනවා. එතකොට අපි 135ක් වගේ ප්‍රමාණයක් දැනට ගන්න අපිට හැකි වෙලා තියෙනවා. මම හිතන්නේ ඇත්තටම කුල මල ජාති ආගම් ભેද වලින් තොරව ඉතාමත් සාර්ථකව සියලුම සිසුන් එකතු කරගෙන හොඳින් සංවිධානය කරලා අද දිනේ සිදු කරනු ලැබුවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ එතකොට උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ රාගම් රෝහලේ අපිට ලේ අවශ්‍ය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම තැලසීමියා රෝගීන් සිටිනවා. ඒ වගේම පිළිකා රෝගීන් සහ අනිකුත් රෝගීන් සඳහා සාමාන්‍ය මාසිකවට රුධිර ඒකක 2000ක පමණ අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට මෙන්න මේ ප්‍රමාණය අපිට සම්පූර්ණ කරගන්න ඔබ වැනි සාර්ථක රුධිර කඳවුරු සංවිධායකයින් අපිට අවශ්‍ය වෙනවා. මං හිතන්නේ ඇත්තරම මොවුන් ඉතාමත් හොඳ ආදර්ශයක් ලබා දුන්නා ඔවුන්ගේ පහළ කණ්ඩායම් වලට සහ ඔවුන්ගේ සියලුම සිසුන්ට රුධිර කඳවුරක් ඉතාම සාර්ථකව සංවිධානය කළා. මං ආරාධනා කර සිටිනවා ඔබ සියලු දෙනාට ලබන වසරේදී මේ වගේ සාර්ථක රුධිර කඳවුරක් සංවිධානය කරලා ජාතික ලේ බැංකුවේ රුධිර අවශ්‍යතාවය සපුරා ගැනීමට ඔබගේ පූර්ණ සහයෝගය අපිට ලබා දෙන ලෙස මම ඉල්ලා සිටමින් මම නියැඩ වෙනවා. බොහොම ස්තුතියි.